තුන්වෙනි එකකේ ව්‍යාපාර සංවිධාන. හරි. බලමු මොකද කියලා. ව්‍යාපාර සංවිධාන. ඒකට බලමු ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර කියන්නේ මොකද්ද? අපි දැන් දන්නවා. මිනිස් අවශ්‍යතාවම තෘප්තිමත් කරන ඕනෑම දෙයක් ව්‍යාපාරයක් වෙනවා. ඒ ව්‍යාපාර සංවිධාන කියන්නේ මිනිස් අවශ්‍යතාවම තෘප්තිමත් කිරීම සඳහා බිහි වුණ විවිධ ආකාර, විවිධ ස්වරූප. ඒවා එක් එක් නිර්ණය යටතේ විවිධ විදිහට වර්ණන කරනවා. මේ පාඩම සාකච්ඡා කරන්නේ ඉන්නේ අතල්ුණ ව්‍යාපාර සංවිධාන මොනවද කියලා. දැන් ලෝකේ පවතින සියලුම ව්‍යාපාර විදි. ඒ සියලුම ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාගත සමාගම්, ඒවා කොහොමද හිමිකර්ත වෙනස් වෙන්නේ? අරමුණු කොහොමද වෙනස් වෙන්නේ? නේද? ඒක ව්‍යාපාර තියෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාර. මොකද ඒ අරමුණු වෙන්නේ? හරි. බලමු කාටද බලන්න. එකම බලන්න. පළවෙනි ආකාරයෙන් ව්‍යාපාර සංවිධාන වර්ග කරලා හිමිකාරීත්වය අනුව හිමිකාරීත්වය මොකද මෙහෙම හිමිකාරීත්වය කියන්නේ අයිතිය නේද? අයිතිවාසිකම. හිමිකාරීත්වය කොහොමද වෙන්නේ? ප්‍රාන්තීය සම්පාදනය කරන පාර්ශවය අනුව. එන කවුද ව්‍යාපාරයට අනුමත කරලා ව්‍යාපාරය පටන් ගත්තේ කියන එක. ඒවා සාමාන්‍ය රාජ්‍ය ව්‍යාපාර තියෙනවා නේද? සංස්ථාව සමාගම් මණ්ඩල නේද? වාදී රාජ්‍ය ව්‍යාපාරයක්. කියන මාන දාන්න කමෙන්ට් එක. රාජ් බස් රථ නේද? බස් රථ රාජ්‍ය බස් රථ නේද? බස් රථ. ඒවා රාජ්‍ය පවත්වන යන ගමනාගමන මණ්ඩලය. ගමනාගමන මණ්ඩලය කියන්නේ රාජ්‍ය පවත්වන ව්‍යාපාරයක්. හරි. ඒක කොහොමද ව්‍යාපාර කියන බලන්න. මොකද? ඔය සිල්ලර කඩේ ගමවල තියෙන සිල්ලර කඩ හිමිකාර කරන නම් දෙන්නේ මොනවද? පොද්දක ආශය. හරි. දෙවෙනි ආකාරය තමයි පරිමාණය අනුව. හරිද? පරිමාණ. ඒ කියන්නේ ඒක මෙන්න නිර්ණය කරන පරිමාණ දාලා යන නිර්ණය. කියන්නේ පරිමාණ කොහොමද තීරණය කරන්නේ? හරි? ඒ නිර්ණය කරන පරිණතය කියන්නේ සේව සංඛ්‍යාව. සේව සංඛ්‍යාවක උපනාමයක් ඉන්නවද? අද ආදීවියට ඒක රැස් වෙනවා. ආයේ විලබල ප්‍රාග්ධන කොටස. නේද? විලබල ප්‍රාග්ධන ප්‍රමාණය. විලබල කොයිතරම් මේක ව්‍යාපාර දාලා ප්‍රාග්ධනයක් තියනවද කියන එක. ආයේ විලබල කොටස. ඊට අමතරව මේ ව්‍යාපාර පාවිච්චි කරන බලශක්ති ශක්තිය ප්‍රමාණය. ඊයනොත් ව්‍යාපාර සංවිධාන වර්ගයයි පරිමාණය අනුව. හරිද? පළවෙනි අපි එක එක මෙන්න විස්තර කරනවා. දැන් අපි පළවෙනි පොඩ්ඩක් බලන්න පාඩුවද තියෙන්නේ. තුන්වෙනි එක අරමුණ අනුව. හරි. මම මුලින්ම කිව්වේ නේද? අරමුණ අනුව. හැම ව්‍යාපාරයකම අරමුණ මොකක් අරමුණක් තියෙන ඕන ව්‍යාපාරයක් පටන් ගන්න. එතකොට හැම බහුතර ව්‍යාපාර වල අරමුණ තමයි ලාභය ලැබීම. ඒ වගේම තමයි ලාභය නොලැබීමේ අරමුණු ව්‍යාපාර පවත්වන යනවා. හරි. ඒ අරමුණ වෙන්නේ සමාජ සුභ සාධනය. වර්ගයෙන් පවතින ලාභයන් වල නොලත් ව්‍යාපාර රාජ්‍යයෙන් පවතිනවා. හරි. මේ එක් එක් ආකාරයකට අපි බලමු පොඩ්ඩක් පල්ලෙහාට. පල්ලෙහාට මකනවා. හරි. දැන් තියෙන්නේ හිමිකර්තන ව්‍යාපාර වර්ගයන්. හිමිකර්තන ව්‍යාපාර ප්‍රශ්න වර්ග හැකි මම කිව්වා. ඉස්සර ගන්න. මොකද එකක් වර්ගිකාංශ ව්‍යාපාර දෙවෙනි එක පොදු නේද? නැත්නම් රාජ්‍ය අංශේ ව්‍යාපාර. හරි. ඔන්න ආහාර කොටස් දෙකකට වග කරගන්න පුළුවන්. එතකොට වර්ගාංශ ව්‍යාපාර වෙනවා. තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. උදාහරණ මම තනි පුද්ගලයන් පවත්වන ව්‍යාපාර නැත්නම් කේවල ස්වභාවී ව්‍යාපාර. ඉතින් අපි උන හඳුන්වනවා. උදාහරණයක් ගමේ තියෙන සීල කඩේ නේද? ඒක නම් වලින් දාන චන්දා ස්ටෝර්ස් නැත්නම් ලාවුනි ස්ටෝර්ස් ඒ වගේ දාලා නම් වලින් තියෙනවා. හරි. ඉතින් මේක හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර.
දෙදෙනෙකුට නේද තමයි කොළඹ කරන්නේ දෙදෙනෙකුට වැඩි 20කට අඩු ව්‍යාපාර මේ හවුල් ව්‍යාපාර කියන අදාළ ගණයට අයිති වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩි ඉන්නවා. දැන් දෙන්නෙක් සහ 20 දෙනෙක් අතර පවතින ව්‍යාපාර හවුල් ව්‍යාපාර. තුන්වෙනි එක සංස්ථාවේ සමාගම. සංස්ථාවේ සමාගම. බලන්න දැන් සතිය අංකන ගන්න සමාගම වගේ පන්ති ඇතේ ලියාපදිංචි කර පවත්වන සමාගම. ළඟයි තියෙනවා ඕන තරම්. නේද? කොටස් වලින් ගණන් ගන්නවාද? ඒ වගේ ආකාර සමාගම තමයි කොටස් වලින් ගණන් තියෙන්නේ. නේ? ආයි තියෙනවා එක එක සමූහකාර සමිති. හරි මේ සමූහකාර සමිතිය සමූහකාර සමිතිය උදාහරණයක් සමිතිවල මහිලා සමිතියේ මරණාගත සමිතිය තියෙනවා. ඒක සමිතිය හිමිකාර්යතන මේ වගේ කරලා තියෙනවා. මේ අදාළ ඒවා කියන්නේ හිමිකාර්යතන. මේක අරුමුණක්වත් පරිමාණ නෙමෙයි හිමිකාර්යතන. එතකොට ඒක වෙන්නේ පෞද්ගලිකද රාජ්‍යශීල කියලා. පෞද්ගලික ව්‍යාපාර ප්‍රසාර පහක් තියෙන බලයක් මේකේ. අනේ පොදු ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපක සමාගම්, දැන් සමූහ සමිති, සමිති සංවිධාන. උදාහරණ තමයි පැහැදිලි කරා. රාජ්‍යශීල ව්‍යාපාර. එන්නේ වගේ. මධ්‍යම රාජ්‍ය. නේද? මධ්‍යම රාජ්‍ය පළාත් සභා පළාත් පන්න ආයතන යටතේ පවතින ව්‍යාපාර. රාජ්‍ය සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා. උදාහරණ හරි මේ තමයි තියෙන්නේ. මම ආයෙ පොඩ්ඩක් විස්තර කරන්නම්. ව්‍යාපාර සංවිධාන වෙනසෙන් කොටස් තුනකට බෙදනවා. ප්‍රධාන වශයෙන්. හරිද? එකක් හිමිකාරිත අනුව, දෙවෙනි පරිමාණය අනුව, තුන්වෙනි එක අරමුණ අනුව. ඒක හිමිකාරිත අනුව වගේ පැහැදිලිව දැන් කරලා තියෙන හිමිකාරිත අනුව හිමිකාරිත කරද්දී ඒක අයිතිවාසිකම් අනුව. නේද? ව්‍යාපාර වශයෙන් දෙක දෙනවා. එකක් දෙකට බෙදනවා. මෙතන පොදුවශීල ව්‍යාපාර, රාජ්‍යශීල පොදුවශීල ව්‍යාපාර විදියට. ඒකෙදි පොදුවශීල ව්‍යාපාර තනි කොටස් පහකට බෙදලා දැන් අපිට තනිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාව සමාගම්, සමූහකාර සමිති, සමිති සංවිධාන විදියට. මේ උදාහරණ දුන්නා අපි තනිපුද්ගල ව්‍යාපාර දරනවාද අපේ තියෙන ගමේ සිල්ලර කඩේ නේද? හැම ගමකම තියෙන සිල්ලර කඩයක්. එන්නේ කඩේ. තනිපුද්ගල ව්‍යාපාරයෙන් තනිපුද්ගලදී ප්‍රාග්ධනදවා ව්‍යාපාරයේ පවත්වන ව්‍යාපාර. හවුල් ව්‍යාපාර නීති සංගම් විදි පවත්වනවා. ඊට අමතරව සාමාන්‍ය මොන තුන් හතෙන් විතර ව්‍යාපාර පවත්වන ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාර හවුල් ව්‍යාපාර අපිට ගත්තේ. संस्थापित समागम सत्यांग संस्थापित समागम पंचायती व्यापार प्रार्थना समागम उदाहरण हेलिस समागम हेमास सिंगर समागम समूह समिति सामान्य समूह समिति समिति सानस समिति समूह समिति समिति संविधान संविधान निर्माण धान्य मरणाधार समिति मरणाधार समिति
තරුණ සමිතියනේ තරුණ හරි ඊට පස්සේ රාජ්‍ය සේවය ව්‍යාපාරය මධ්‍යම රාජ්‍ය පළාත් පාලන ආයතන පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර සංවිධාන රාජ්‍ය විද්‍යාලය පිට රාජ්‍ය සමාගම් රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් තියෙන වෙනම රාජ්‍ය සංස්ථා තමයි සංස්ථා මණ්ඩල දෙකම එකයි මණ්ඩල දෙකම එකයි ආයතන රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය දෙපාර්තමේන්තුව අරවුඩ එකට සංස්ථා ගමනාගමන මණ්ඩලය එක රාජ්‍ය සමාගම් වල තියෙන විවිධ දේවල් තියෙනවා